අපි අද ඉගෙන ගන්න යන්නේ භාග පාඩම. භාගයක් කියන්නේ මොකද්ද? අපි ඕනතරම් මේ භාග කියන පාඩම අපේ එදිනෙදා ජීවිතයේදී භාවිතා කරනවා. ඔයා හිතන්න ඔයාට බිස්කට් එකක් හම්බුණා. ඔයා ඔයාගේ මල්ලිට හරි නංගිට හරි ඒක කඩලා දෙකට කඩලා එකක් එයාට දෙනවා. අන්න ඒක තමයි මේ භාග පාඩම කියන්නේ. දැන් මුලින්ම තියෙනවා දෙකෙන් එක. දෙකෙන් එක කියන්නේ දැන් ඔයාගාව බිස්කට් එකක් තියෙනවා. ඔයා ඒක දෙකට කඩලා එකක් මල්ලිට දෙනවා. ඒක තමයි මේ දෙකෙන් එක භාගයක්. ඊළඟට බලන්න 3න් 2. දැන් සම්පූර්ණ එකක් තියෙනවා. ඒක අපි 3කට කඩනවා. අපි දැන් 3 දෙනෙක් ඉන්නවා අපිත් එක්ක. ඒතකොට අපි බිස්කට් එකක් තියෙනවා. ඒක 3කට කඩනවා. කඩලා ඒ 3න් 2ක් කෑලි 3න් කෑලි 2ක් අපි වෙන කෙනෙක්ට දෙනවා. ඒක තමයි මෙතනදී මේ කරන්නේ. දැන් මෙතනදී සම්පූර්ණ එකක් තියෙනවා. ඒක අපි 4කට කඩනවා. 4න් 1යි හැබැයි තියෙන්නේ. 4කට කඩලා අපි එකක් එක්කෙනෙක්ට දෙනවා. ඊළඟට 6න් 5. සම්පූර්ණ එකක් කෑලි 6කට කඩනවා. ඒකෙන් 5ක් අපි දෙනවා. එතකොට 6න් 5යි. ඒ වගේම තමයි දැන් 10න් 2 කිව්වොත් අපි කෑලි 10කට කැපුවා දෙකක් අයින් කරමු. හිතන්න 7න් 3 කෑලි 7න් 3ක් අයින් කරමු. හරිම ලේසියි. ඊළඟට තියෙනවා අපිට 7න් 5. ඒකත් එහෙමමයි. කෑලි 7කට කැඩුවා 5ක් දුන්නා. අපි එදිනෙදා ජීවිතේදී මේ භාග පාඩම සෑහෙන්න ප්‍රයෝජනෙට ගන්නවා. ඉතින් මේක මම හිතන්නේ ඔයාලට ලොකුවට කියා දෙන්න දෙයක් නෙමෙයි. පොඩි දෙයක් තියෙන්නේ මේක ඔලුවට දාගන්න. හැමතිස්සෙම බලන්න සම්පූර්ණ එකක් කෑලි වලට කඩා ගන්න. කියලා තියෙන කෑලි බලන්න කීයද? දෙකෙන් එකක් නම් කෑලි දෙකකට කැපුවා 1යි. 3න් 2 නම් කෑලි 3ක් කැපුවා 2යි. එහෙම බලන්න 3න් කිව්වා 3ක් කඩා ගන්න. 4න් නම් 4ක් කඩා ගන්න. නෙන් කියලා තියෙන ගානට කඩා ගන්න. අවසාන එක තියෙන්නේ 4න් 3. කෑලි 4ට කැඩුවා 3ක් දුන්නා. හරිම ලේසි මේ පාඩම. තව පොඩි කෑල්ලක් තියෙනවා අපිට ඉගෙන ගන්න. හරය ලවය. ඒකත් මම ඔයාලට වෙන වීඩියෝ එකකින් දාන්නම්. කොහොමද භාග සංඛ්‍යාව අපි ලියන්නේ කියලා. මේක මම ඔයාලට භාග සංඛ්‍යාව අඳුනා ගන්න විදිය තමයි මේ පාඩමේ මම කියලා දීලා තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ පාඩමෙන් ආයෙත් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.